Hi, my life Bindu කියන YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. Hi, කොහමද? අද මම ඔයාලට මගේ බින්දු ගැන විස්තරයක් කියන්න තමයි හදන්නේ. බින්දු. එයාට අපි ආදරෙට කියනවා බින්දුමි, බින්දුමති, බින්දුවෝ, දික්කි කියන නම් ගොඩාක් කියනවා. ආන්න යනවා. ඕන්න යනවා ඉතින්. 16 අප්‍රේල් 13 ගෙදරට ගෙන ආවේ. ඒ කියන්නේ අපේ පල්ලෙහා ලොකු තාත්තලා ගෙදර ඉඳන් එහෙට මෙයයි තව මෙයාගේ අයියයි බල්ලෙකුයි ගෙනාවා. අපිට ඉතින් පණිවිඩය ආවා මෙන්න මෙහෙමයි ගෙනත් තියනවා දෙන්නේ කැවිල්ලා කෙනෙක් ගෙනියන්නේ කියලා. මයි තාත්තයි ගෙදරට ගිය ගම මෙයා අපි දිහා නැට්ට වෙනවා. මොකද දෙන්නම දන් වල දාලා බැඳලා තිබුණේ මෙයා නැට්ට වෙනවා. මං කව තාත්තට මෙයා හොඳයි. මෙයා ඉතින් ගෑනු සතෙක් වුණත් අපි බලාගමු කියලා ආදරෙන් බෙහෙත් එහෙම ඉඳලා ලස්සන බලාගමු කියලා. ඉතින් අපි මෙයාව ගෙනාවේ අලුත් අවුරුද්ද හෙටයි කියලා. අපි ඉතින් ඒ 2016 අප්‍රේල් 17 අවුරුද්ද සැමරුවේ මෙයත් එක්ක. මං කඩේට කියලා දන් වලක් එම අරන් ආවා. මොකද පල්ලෙහා තිබුණ දන් වල මං අරන් ආවේ නෑ. ගැට ගහන්න ඕනේ නෑ යාළුවනේ. යා හරි උගතරයට හැදුනා. ගෙන ආපු ගමන් ඉතින් බත් ටිකක් එම කන්න දීලා කිරි ටිකක් එම හදලා දීලා ආදරෙන් බලාගත්තා. මෙයා ඉතින් අර පුරුදු නෑ. පල්ලෙහා යාගේ අයියා ඉන්නවනේ. මෙහෙ අපේ කන්ද. මෙහෙ බැරිලාවත් බල්ලොන්ගේ රණ්ඩුවක් එහෙම ඇහුනොත් එයා පල්ලෙහා ඉඳන් දුවගෙන එනවා. එයාගේ නංගිත් ඉන්නවද කියලා රණ්ඩුවට. එයා ඉතින් ඇවිල්ලා රවුමක් ගහලා යනවා. මෙයා බලලා යනවා. එයා නම් දැන් මැරිලා වාස දෙයිලා මං හිතන්නේ. මෙයා ඉන්නවා. මෙයාට දැන් මෙයා කොහොම හරි ගෙනල්ලා දැන් අවුරුදු 10ක් වෙනවා. මෙයා කොහොම හරි මෙයා මෙහෙට ගේනකොට මාස 6ක් විතර ඇති. ඒ කියන්නේ දැන් මෙයාට අවුරුදු 10ටත් වැඩි. අපි මෙයා ඉපදිච්ච දවස් ගන්න නැති හින්දා මේ මාසේ 13 වෙනිදා පොඩි කේක් එකක් කපන්න තමයි හදන්නේ. ඒකේ වීඩියෝ එක මම ඔයාලට ගේන්නම්. ලොකු වුණා, හොරතල් වුණා. මෙයාගේ හොඳ ගතිගුණයක් තියෙන යාළුවනේ කොහෙවත් යනකොට පස්සෙන් එන්නේ. කලින් අපේ ගෙදර බල්ලෙක් හිටියා. අය යනකොට අපි කොහේ හරි ගමනක් යනවා නම් පැය දෙකක් තිස්සලා හැත් වෙලා පාරට බහැලා ඉන්න ඕනි ගමනක් යන්න. මෙයා එහෙම නැහැ. පස්සෙන් ආවෝ කෝට්ටක් පෙන්නපුවම ගෙදරට දුවනවා. නාවන්නත් හරි කැමති. නාවනට එන්න කැමති. නාවන්න යනකොට උස්සගෙන තමයි යන්නේ ඕනි. මිනාවේ දන් වලක් එහෙම ඕනේ. සබන් ගානකන් ඉන්නවා. පිය දාන්න ගසන්නේ කුවන් ගසනවා. චෝයි අපේ බින්දුව. අවුරුදු ගානකට ජලි බීතිකාටෙන් බෙහෙත් ඉදලා තියෙන්නේ. පැටව දැම්ම එක සැරයක් 6 දෙනෙක්. 6 දෙනාම නැති වුණා. එහෙම තමයි මෙයාගේ විස්තර. මෙයාට යාළුවනේ මං හිතන්නේ තුලඩවල් ටිකක් ඇදුණා. ඒක මම පස්සේ වීඩියෝ එකකින් කියන්නම්. ඒ වතිස් ගානේ බගරා කොහමද බෙහෙත් ඉදලා. යන්නම තමයි අපේ විස්තර බින්දුවගේ. මෙයා ඉතින් දුඹුරු පාටයි, සුදු පාටයි, කළු පාටයි. එන්න තමයි මෙයාගේ විස්තරය. බයි යාළුවනේ අදට බින්දු වීඩියෝ එක ඉවරයි. පස්සේ ආයෙ මම වීඩියෝ එකක් ගේන්නම් බින්දු ගැන. පරිස්සමින් ඉන්න උඩසරණයි. අපේ බින්දුව කියන්නේ